right අද ඔයගලන්ට කියලා දෙන්නම් මේ තියෙන්නේ Honda Grace එකක fly wheel එකක් Honda Grace එතකොට Honda Vezel GP5 Honda Fit යක්කෝගෙම මේ කියලා දෙන ටෙක්නික් එක තමයි fly wheel එක මේව කරලා ඩුවල් ක්ලච් එකක් දාද්දි සාමාන්‍යයෙන් fly wheel එක ලොක් කරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ බලාගමු right අපිට ඕන වෙනවා ෆ්ලැට් දෙකක් සාමාන්‍ය ලොකු ෆ්ලැට් දෙකක් ගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ දෙකක් right ඔයගලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන පොඩි චූටි කී එකක් තියෙනවා මෙතනත් ඒ වගේම කී එකක් තියෙනවා මේ right මෙන්න මේ වගේ ඒ කී දෙක අස්සට ෆ්ලැට් දෙක දාලා මේක ඔයගලන්ට පේනද මේක ඩෑම්පර් එකක් තියෙන්නේ මේක ඩෑම්ප් වෙනවා මේක ඇවිල්ලා ඩෑම්ප් ෆ්ලයි වීල් එකක් එතකොට මේක ඩෑම්ප් වෙනවා මේක ක්ලච් එක කවදාවත් ලොක් කරන්න නැතුව දාන්න බෑ මේ ලොක් දෙක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ මේ තියෙන මෙතන තියෙන ලොක් එකයි මේ තියෙන මෙතන තියෙන ලොක් එකයි රයිට් මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් දාන්නේ කොහොමද කියලා මේක කරන්නේ මේ වීඩියෝ එක කරන්නේ දන්න අයට නෙමෙයි දන්නේ නැති ඉගෙන ගන්න ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න මල්ලිල නංගිලට රයිට් අන්න මේ විදිහට අල්ලගත්තා ඔයාලට පේන ඇති දැන් අන්න මේක ඔය ලොක් එක හිමීට ලං කරගන්න රයිට් ඔයාලට පේන ඇති මේ තියෙන අන්න මෙතන මේ කට්ටට ලොක් වෙනවා රයිට් ඊට පස්සේ යට ඒක අපි try කරමු ලොක් එකක් දාගත්තා අනිවාර්යෙන් ලොක් කරගන්න ඕනේ ෆ්ලයි වීල් එක ක්ලච් එක දාද්දි නැත්තම් ක්ලච් එකේ මල කඩලා යනවා ෆ්ලයි වීල් එකත් කුඩු වෙනවා ඒකින්ද අනිවාර්යෙන්ම මෙන්න මේ විදියට ෆ්ලයි වීල් එක ලොක් කරගන්න ඕනේ මේ ලොක් කරගත්තට පස්සේ තමයි හරියට ක්ලච් එකේ ඉස්සරහා තියෙන ස්ප්ලයින් සෙට් එක ග්‍රූ සෙට් එක මේ ග්‍රූ සෙට් එකට ෆ්ලයි වීල් එකේ තියෙන ග්‍රූ සෙට් එකට බහින්නේ මේගොල්ලන්ට පේනවා ඉතින් මේක අනිත් එක වැදගත්ම කාරණේ මේ ලොක් එක අපිට ඇතුළට ඕනට වැඩිය ඇතුළට දැම්මොත් එහෙම මේක ක්ලච් එක ලර්න් කරද්දී මේක එහා පැත්තට මේ ලොක් එක එහා පැත්තට පයින්න පුළුවන් එහෙම වුණොත් එහෙම මේ ලොක් එක කඩලා යනවා කියන අනිවාර්යයෙන්ම මේ ලොක් එක අර නියපොත්තට අහු වෙන පැටලෙන ගානට පොඩ්ඩක් එළියට තියාගන්න ගොඩක්ම නෙමේ නියපොත්තට පැටලෙන ගානට පොඩ්ඩක් එළියට තියාගන්න රයිට් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමු මිස්ටර් හේවිඩ් සමු ගන්න හැම දිනකටම සුබ දවසක්